පොඩි කාලේ කියන්නේ මම 9 වසරේ මගනම් බඩගානවා හිතන්න අවුරුදු 3ක් විතර වෙන්න හරිද කාලේ මූට නම් මතක නැතුව ඒ කාලේ යන මේක පස්සේ කාලේ යනකොට තමයි මතක වෙන්නේ රයිට් හොඳයි ඉතින් මේ ආයුබෝවන් මොකද්ද මේ අද මේ අද නෙමෙයි ඊයේ නේද ඊයේ තමයි ජාතික රණවිරුද අද අපි මේක දාන්නේ හිටන එතකොට ඔව් එතකොට ඊයේ ඒතකොට මේ දැන් අපි මේ එහෙම කිසිම ප්ලෑන් එකක් තිබෙන්නේ ඒක මේ අතල්ලේ මේ අපේ ගෙදර මයික් එකක් තියෙනවා යට කැලලක් නැති එක අපේ ගෙදර කැමරාවක් තියෙනවා ඒක අපේ මොනිටර් එකක් තියෙනවා කැමරාවේ පේන එක ෆ්ලිප් වෙලා පේනවා ඒ කියන්නේ මම දැන් ඉන්නේ මෙහෙම ඉන්නේ අනිත් පැත්තේ පොඩි වෙලාවකදී හුරු ඒවට ඒකවල මේ අපි මේ කන්ටෙන්ට් එකක් කරන්න හදන්නේ. ඒ කියන්නේ අපි ඇඩ් එකක් ගැන කතා කරනවා. හරි. ඒතකොට මේ තීක්ෂණ මල්ලි මම රෝෂන්. හරි. එතකොට අපි කතා කරන්න හදන්නේ මේ 2009 8 කාලේ මේ ලංකාවේ ජනප්‍රිය වෙච්ච ඇඩ් එකක් ගැන රයිට්. ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි කියන ඇඩ් එක ගැන ලංකාවේ ත්‍රිවිධ හමුදාවට රයිට් කතා කරපු හොඳ නොස්ටැල්ජික් මතකයක් තියෙන අපි හැමෝම පොඩි කාලේ කියන්නේ මම 9 වසරේ මගනම් බඩගානවා හිතන්න අවුරුදු 3ක් විතර වෙන්න හරිද කාලේ මූට නම් මතක නැතුව ඒ කාලේ යන මේක පස්සේ කාලේ යනකොට තමයි මතක වෙන්නේ රයිට් ඒ කාලේ අපේ ඉස්කෝලේ ඒඩවල් සොර ඕලෙවල් කරන්න අර බස් එක යන කාලේ ඒතොර ඒ කාලේ අපිට ගාන කාලේ ඔව් ඒතොර අපි ලොකුයිනේ එතකොට අපිට තිබ්බ බස් එක යනකොට මෙහෙම යනවා මේ අපි වෙනින් අපි කියලා ඇඩ් එකක් ඒක මරු ටීවී එක යනකොට මේ වෙන ෆීලින් එකක් තියෙන වැඩක් එක හරිද අපි දැන් ඇඩ්ස් ගැන අපි කතා කරන හදන්නේ. ඒතොර අපි අද මේ කතා කරන ඊට පස්සේ හිට තව එකක් කතා කරන ඊට පස්සේ අපි එහෙම කතා කරන් හිතන් ඉන්නවා. අපි කතා කරන් හිතන් ඉන්නවා. මූලික ඒ කියන්නේ ප්‍රධාන දේ අපි කතා කරන් හිතන් ඉන්නවා. රයිට්. ඒතොර ඒක තමයි මොකද්ද මේකේ තියෙන වැදගත්ම කියලා. අපි හිතන් ඉන්නවා. ඒතොර මේ අපි වෙනින් අපි මේක ඇවිල්ලා මේ ඒ කියන්නේ මේකේ මේ නම් කියනකොට මේ නම් කියන්නේ අපි දේශපාලන අර්ථයෙන් නෙමෙයි මේක අපි නම් කියන්නේ මේ ක්‍රියේටිව් අර්ථයෙන් හරි නිර්මාණශීලී අර්ථයෙන් තමයි නම් කියන්නේ. ඒතොර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේක ආරක්ෂක ලේකම්. එතකොට ඒ කාලේ මේ ලංකාවේ හමුදාවට ළමයි ගෙන්න ගන්න එක තමයි මූලික අරමුණ තිබ්බේ මේ ඇඩ් එක කරනකොට. හරිද? මේ මං කියන්නේ මේවා මේ ඇඩ් එකේ ක්‍රියේටිව් කන්සෙප්ට් එක නැත්නම් මේ වැඩේ පිටපත් හිටියේ මේ දිලිත් ජයවීර රයිට් දිලිත් ජයවීර එයාගේ ඉන්ටර්විව්ස් වල එයා දාපු එයාත් එක්ක කරපු ඉන්ටර්විව්ස් වල සහ එයා තැන් වල කියපු දේවල් සම්බන්ධව තමයි මේක අපි කියන්නේ ගත්ත දේවල් තියෙන මූලික දේවල් රයිට්. එතකොට දිලිත් කියනවා මේක ආරක්ෂා අමාත්‍යාංශයේ 7ක්වත් වැය නොකර කරපු කැම්පේන් එක කියලා. ඒක සම්පූර්ණ සල්ලි ට්‍රයිඇඩ් එක තමයි මේ වියදම් කරලා තියෙන්නේ. මේ වැඩේ ගත්තට පස්සේ මේක මේ හරි මේ ඉමෝෂනල් වැඩන්නේ. ඒ කියන්නේ අපි දකින්නේ අර මේ කමාන්ඩෝස් ලෝඩින් යන්නේ ඊට පස්සේ වෙඩි තියන්නේ හරිද යුද්ධ ටැංක යන්නේ කපීර යන්නේ අර එහෙම මේ යුදමය ගතියක් නෑ මේ මෙදින හරි මේ සමාජීය ගතියක් තියෙනවා. අර යනවා බස් එකෙත් යනවා පාටියෙත් ඉන්නවා කට්ටියත් එක්ක කතා කර හරිද ඊට පස්සේ ඉතින් ගියාට පස්සේ ඔය වගේ පොඩි පොඩි මේ ඉමෝෂනල් සිතරියක් තමයි මේකේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ එක තැනක දිලිත් කියනවා මේ රණවිරුවා කියන එක සහ මේ කියන්නේ රණවිරුවා කියන එක මේ එම්ෆසයිස් කරන්න ඕනේ නැහැ කියලා. උන් නැහැ කියලා. කියන්නේ මේක මේ හරි ක්‍රියාන්විත කාර්ය රාජකාරියක් කියන. ඊට වඩා මේක හරි මේ මනුස්ස දැනකින් තමයි අල්ලන් තියෙන්නේ. හරිද? තව මේක ලස්සන ඉන්සයිට් එකක් තියෙනවා. මේක කතා කරන්නේ මේ ගෙදර ඉන්න අම්මලාටයි වයිෆ්ලට. රයිට් ඒ කියන්නේ තමන්ගේ ළමයා වෙවන්න තමන්ගේ හස්බන්ඩ් ආර්මි එකට එවන්න රයිට් ඔය වගේ පොඩි මේ හරි ස්ට්‍රැටජිකල් තැන් වලින් තමයි මේක අල්ලගත්තේ කියලා. එතකොට මේ කියන්නේ අපි ඇඩ්වර්ටයිසින් වල කතා කරනවා මේ ක්‍රියේටිවිටි plus ස්ට්‍රැටජි කියලා. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් වලදී ක්‍රියේටිවිටි තාම තියලා හරියන්නේ නැහැ. ඒකත් ස්ට්‍රැටජි ස්ට්‍රැටජි තමයි වැඩ කරන්නේ. හැමතිස්සෙම ක්‍රියේටිව් එකට. එතකොට මේ වැඩේ තියෙන මේ ස්ට්‍රැටජි කියලා තමයි මේක. ඒ කියන්නේ අම්මට සහ මේ ගෙදර ඉන්න වයිෆ්ට තමයි මේකේ මේ බේසික් කැලේ කතා කරලා තියෙන්නේ. හරිද? ඒතකොට මේ ඇඩ් එක ගත්තට පස්සේ මේ අපි ඇඩ් එක කියන්නේ මේ කුඩින් හරි කොහෙන් හරි මේ ඇඩ් එක ප්ලේ හරිද මම දන්නේ මේ කොහෙන් හරි මේ මූව් තමයි දාන්නේ ඇඩ් එක කොහෙද දාන්නේ කියනද. එතකොට මේ සින්දුව ඒ කියන්නේ මේ කොපි එක අපි කියනවා. ඒ කියන්නේ අපි ගත්තට පස්සේ විෂුවල් එක සහ කොපි එක ওই දෙක තමයි සාමාන්‍ය ඇඩ් එක දුවන්නේ. හරිද? අපි ඉස්සරහට කතා කරනවා අපි කතා කරන හිතන් ඉන්නවා හරිද? ඒ කියන්නේ විෂුවල්ස් නැතු ඒ කියන්නේ කොහොමද අවුට්ඩෝර් ඇඩ් අනම්මන ඒ පොඩි වෙන කතන්දර ඇක්ටිවේෂන් පොඩි හිම දේවල් ටික බත් මේක අපි ගත්තොත් මේක මේ මානසික කොපි එකක් තියෙනවා. මේ සින්දුව දුවන්නේ මේ ඇඩ් එක දුවන්නේ කොපි එක. හරිද? ඒක තියෙනවා මේ මුතු දෙවය කරන අහස පොළව සෙම්බින. රටට සෙනෙහි පුතන ලේන් මසින් දෙනවා. රයිට්? ඒ කියන්නේ ඔයත් ලේන් මයින්දී මමත් ලේන් මයින්දී ලයික් මේ ඇවිල්ලා මේ මහලොකු මේ විශේෂකාරී කාර්යයක් කරාට රයිට් මේවා අපි වගේම හරි සාමාන්‍ය මිනිස්සෙක් තමයි මේකට එන්නේ කියන එක රයිට් මේක මේ මහ වීරත්වයක් තිබුණට මේක තුළ ඒ වීරය ඇතුලේ තින්නේ සාමාන්‍ය මිනිස්සෙක් කියන එක තමයි රයිට් අපිට මට හිතෙන විදිහට බේසිකලි මේකේ මේ
මේ කතා කරන ඒ ඒරියන මේ දැන් මුහුද දෙපෑ කරන අහස පොළොස්. ඒ කියන්නේ කොච්චර පාව එකක් තියෙන්න ඕනද මුහුද දෙපෑ කරන්න අහස පොළොව ඉබින්න රයිට්. ඔයා රටට ආදරය කරන්න රයිට්. ඒ ඔක්කොම ටික හරි ලස්සනට මේකේ පළවෙනි එකේ කියලා තියෙනවා සහ ලස්සන මියුසික් එකක් එක තමයි මේක මේ වැඩේ කරලා තියෙන්නේ. රයිට්. එතනින් ගියාට පස්සේ මේ ඊළඟට රයිට් සැබෑ පීක තරු දහස. ඒ කියන්නේ ඔයා තාත්තා කෙනෙක් වෙන්නේ එක්කෙනෙක් නෙමෙයි රයිට්. ඔයා මුළු මේ ලංකාවට ජනතාවට හරිද ඊට පස්සේ ඒ කාලේ බඩ මතක නැති හරිද ඒ කාලේ මිනිස්සු වැඩට ගිහිල්ලා ගියාම මිනිස්සු ගෙදර එනකන් සෑහෙන බයක් තිබ්බා. හරි සමහරක් වෙලාවට අපි අහලා දිනවා ඒ කියන්නේ අම්මා යනවා එක කෝච් එක තාත්තා යනවා තව කෝච් එක. හරි ඔය වගේ හෙන මේ කියන්නේ හෙන මේ ප්‍රශ්න ගොඩක් එක තමයි මේ සිටි යුද්ධ කියන්නේ රයිට්. අපි මේ යුද්ධයට දැන් කොයි જાති අර්ථකථන දුන්නාත් යුද්ධය දැන් අපි කොහොම ලේබල් කරත් හරි යුද්ධය කියන එක තියෙනවනේ මතවාද මිනිසුන්ට රයිට්. ඒක જાති දේවල් තියෙනවා රයිට්. ඒක සාපේක්ෂයි හරි. බට් අපි අර්ථකථන ගත්තොත් එහෙම අර්ථකථන රයිට්. ඒ කියන්නේ මිනිස්සු වෙන බයෙන් තමයි ජීවත්. අපි ඉස්කෝලේ යන කාලෙත් නිකන් කොළඹ ගිහලා යනවා කියන්නේ හෙන සීන් එකේ හරි. කොළඹ ගිහලා බේරලා යනවා කියන්නේ දන්නේ බස් බෝම්බ පුරනවා කියන එකපාරට කොයි වෙරේ මොනවා වේද කියලා හිතාගන්න ඕනේ. බ්‍රේකින් නිවුස් කියන නිකන් උදේ හවස නිකන් වදින ඩෝන් මේ එළියට ගියොත් ඒද කියලා ෂුවර් නෑ. ෂුවර් නෑ. හරිද ඒක. ඒ කියන්නේ ඕකට ආසන්නව හරි ඕකනේ ළඟින් හරි පොඩි එකක තියෙන 2019 පාස්කු වාර. ඒක කියන්නේ අපි ඊට පස්සේ කොච්චර ටෙන්ෂන් එකකින් ජීවත් වුණාද? දැන් කොළඹ කේන්ද්‍ර කරගත්ත බෝම්බ වලින් නේ හිතන්නේ නෑ. ඒතකොට අවුරුදු ගාණක් දවස ගාණක් ඔය බෝම්බ ටික පුපුරනකොට මේ මිනිස්සු කොහොම ටෙන්ෂන් එකකින් නැද්ද කියලා තමයි. හරි. ඒක වෙන කතන්දරයක් නේ. එතකොට මේ අපි ඒකල පැතුල මේ ඇඩ් එකන කතා කරමු. හරිද? එතකොට මේ මුළු රටේම ලේ නෑ. ඒ කියන්නේ මේ මම බලන්නේ කොපිය මේ මාර ට්‍රිකි. හරිද? ඒ කියන්නේ උඩ කියනවා මේ දරු දහසක් ඉන්නවා. හරිද? ඊට පස්සේ කියනවා ඒ දරු දහස එකිනෙකාට කනෙක්ට් වෙනවා. හරිද? ඒ කියන්නේ එක්කෙනෙක් කරන් ලේ නෑ වෙනවා. හරිද? උඩ ලයින් එකයි පල්ලේ ලයින් මම දන්නේ නැහැ කිట్లా කරාද කියලා. වට අපි නිකන් දැන් හිතනකොට අපිට තේරෙනවා ඒක පොඩි ට්‍රිකි ගෑල්ලක් තියෙන උඩ ගෑල්ලේ තියෙන වෙනම එක PI දරු දහසයි. ඒ දරු දහසම ඔක්කොම නිකන් එක්කිනා ඒක ලඟ වෙච්ච ලේ නෑකමක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපේ එකකේ 100,000කේ ඒ දරුහට මහු දහසයි. දැන් උඩ කියනවනේ සැබෑ පීගේ දරු දහසයි කියලා. රයිට්. පල්ලෙහාට එනකොට රයිට් ඒ තාත්තර තමයි ඒ කියන්නේ යන යුද්ධය යන එක්කෙනා වෙන්නේ තම මවුරු 1000ක් කියලා. තේරෙනවද? ඒ කියන්නේ උඩ ලයින් එකයි පල්ලෙහා ලයින් එකයි කොහොමද මේ ට්‍රිකි විදියට මේ ස්ලිප් කරලා දින්නේ කියලා. හරිද? ඒ කියන්නේ අර අපිට ඇඩ්ස් දැන් එහෙම අපි ඇඩ් සාමාන්‍යයෙන් බ්‍රේක් ඩවුන් කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ කොපියක් අපි එහෙම බ්‍රේක් ඩවුන් කරන්නේ අපිට එහෙම බ්‍රේක් ඩවුන් කරන්න පුළුවන් වැඩ එහෙම හම්බෙන්නේ නැතරි කලාතුරකින්. අපි ඒට පස්සේ කතා කරන්න පුළුවන් ඔය ඩයලොග් එකේ වෙසක් ඇඩ්ඩක් එහෙම තියෙනවා මේ තාත් පුතා ඇවිල්ලා ඒක වෙසක් ඇඩ් එකේ තියෙනවා. ඒකෙත් තියෙන ඒක පොඩි පොඩි ට්‍රිකි කැල් රයිට් චූටි ලස්. يعني ඉස්සර ඇඩ්වර්ටයිස් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඉස්සර ඇඩ්වර්ටයිසින් මේ දැන් ඇඩ්වර්ටයිසින් වලට මාර ලස්සනයි. ඒ කියන්නේ මිනිසුන්ට ඩිජිටල් අනම නැහැ ටීවී එක ඉස්සර වාඩි ගත්තට පස්සේ ඇඩ් එක ස්කිප් කරන්න දෙයක් නැහැ. ඔක කොහොමවත් යනවා. තප්පර මාක් බලලා ස්කිප් කරන්න බෑ. ඔබට ඔබ අකමැති වුණත් කැමති වුණත් ජීවිතේ ගෙවෙනකන් ඒ තප්පරතිය ගෙවන්න වෙනවා වාට. රයිට්. ඒ ජීවිතේ තප්පරතිය වෙන දෙයක් කරන්න නෑ වාට. හරිද? ඒතකොට ඒ කාලේ මේ එන ආතල් වැඩක් ඇඩ්ස් කියන එක. අපි කවදාකවත් ජීවිතේ මම ගත්තොත් මෙහෙම අපි ඇඩ්වර්ටයිසින් කරන හිතන් හිටියේ නෑ. මම උඹට ඒකට කියන අපි ඒරවල කරන ගා හිටියන්නේ නෑ. ඇඩ්වර්ටයිසින් කරා කියනවා කියලා. කොහේ හරි ගිහලා ඇක්සිඩන්ට් එකක් කරලා තමයි මේ ලංකාවේ ඇඩ්වර්ටයිසින් කාර්යෝන්ගේ සෑහෙන්න මේ පිටසක් මේ බිහිවෙලා තියෙන්නේ. අපිට අර මෙතන මේ ප්‍රේමිනේ ඕනේ චුට්ට යුද්ධය උතුරු කලාපෙනේ තල්ලනවා. එතකොට මේ අපි අයිපාර මෙතනට આવත් මේ කියන්නේ ඔය ඕක තමයි කියන්නේ කොපිරයිටර්ස්ලාගේ තියෙන මැජික් එක. හරිද? ඒ කියන්නේ කොපිරයිටර් කෙනෙක් වෙනවා කියන්නේ සමහර විටනවා මේ හෙන බැරෑරුම් සහගත දෙයක් කියලා. එහෙම නේ කොපිරයිටර් කෙනෙක් කියන්නේ හැමතිස්සෙම කොහොමද ඒ ට්‍රිකි සහ මතක හිටින්න කොහොමද කරන්නේ කියලා. ඒතර අපි රිපිටේෂන් කියලා පාවිච්චි කරනවා. කියන්නේ රිපීට් කරන එකම දේ රයිට්. ඒක උඩ පල්ලේ ලයින් එක ගත්තොත් එහෙම පොඩි රිපීටිව් ගතියක් තමයි තියෙන්නේ. සැබෑ පීගේ දරු 16කයි මේ දරුවට මව් 16කයි පොඩි රිපීටිව් ගතියක් තමයි තියෙන්නේ රයිට්. ඒක ගත්තට පස්සේ ඔය වගේ මේ වෙන වෙන අපිට වඩා ඇති මේක මේ කියන්නේ ඇඩ්වර්ටයිසින් හොස්ටාල් වල මේක තව මේක බ්‍රේක් ඩවුන් කරන්න පුළුවන් වුණාට අර මම වර ඊත් කියන්නේ මේ ඇඩ් එක ඇවිල්ලා මම වට පින්නර ඉන්දියන් ඇඩ් එකකුත් තියෙන මේ වගේ මේකක් තියෙනවා රයිට්. ඒක මම දන්නේ ඒක ඉන්දියන් එකෙන් මේක ඉන්ස්පයර් වුණාද මේක ඉන්දියන් එකෙන් ඉන්ස්පයර් වුණාද බට් අර ඉන්දියන් එකට වඩා මේක ඉමෝෂනල් වැඩක් තියෙනවා රයිට්. දැන් අපි විෂුවල් එකේ පස්සේ කතා කරන්න පටන් ගත්තට පස්සේ මේ අපිට විෂුවල් බ්‍රේක් ඩවුන් කරගන්න පුළුවන් කොහොමද මේ ඒක ලස්සනට එක මේ බ්‍රේක් ඩවුන් එක. බට් ඊළඟ ලයින් එක යවුනේ මේ සගය රයිට්.
යුද්ධය එක. හරිද? ඒක තමයි කතන්දර. ඒකෝර අපි ඉන්නේ මේ ඔයා මම වගේ තමයි රයිට්. ඔයාගේ මගේ තුන්දෙනෙක් ගත්තොත් එහෙනම් තුන්දෙනාගේ එක්කෙනෙක් තමයි මේකට ගියේ දා. ඒ තමයි යාළුවා. ඒ යාළුකම ඒ තාත්ත ගතිය ඊට පස්සේ යා කොච්චර මේ රට රාජ්‍යය කරනවද කියන එක යාගේ තියෙන වීරත්වය මේ ඔක්කොම කියලා තමයි කියන්නේ ඇවිල්ලා අපිත් එකතු වෙන්නේ කියලා. මේ නැතුව ගිහිල්ලා මේ මිනිහ මරන්නයි හරිද ඔය වගේ කතන්දර නෑනේ මේක තුල රයිට් වෙනවද වීරත්වයක් කියලා එහෙම ලොකු දෙයක් නෑ මේකෙදින් හරි මිනිස්සු වෙනින් ආදරෙන් එකතු වෙන්න කියන කතන්දර තමයි තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ ආදරෙන් රයිට් මේ වැඩේ තුලට එකතු වෙන්න කියන හරිද ඒතකොට මේක දැන් අපිට බලනකොට තේරෙනවා මේක මේ හෙන ආතල වැඩක් කියලා රයිට් ඒක යුද්ධ නැති කාලේ මේක බලනකොට යා මේක කොහොමද කරලා තියෙන්නේ වැඩි කරපු හරිද ඒතකොට යුද්ධ ඉවර කරපු ඒවත් එක්ක බලනකොට ඒ කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද දැන් මේක කියන්නේ අද වුණත් ඔය අපි වෙනුන් අපිගේ ලයින් එක අපි වෙනුන් අපිගේ ලයින් එක හරිද අපි වෙනුන් ඔය ලයින් එකේ තියෙන ලස්සන කතන්දර හරිද අපි වෙනුන් අපිගේ ලයින් එක දැන් අපි වෙනුන් අපි වෙන්න බෑනේ අපි වෙනුන් ඔබ හරි අපි වෙනුන් අපිගේ ලයින් එකේ පොඩි මේ පොඩි අවුලක් තියෙනවා පොඩි අවුලක් තියෙනවා හරිද ඒ කියන්නේ අපි වෙනුන් අපිගේ ලයින් අපිම නෙමෙයිනේ ඔව් අපිම නෙමෙයිනේ අපි වෙනුන් අපි කිව්වට අපිම නෙමෙයි අතර ඒ කියන්නේ පොඩි එකේ මේ කියන්නේ මේ ටෙක්නිකල් අවුලක් තියෙනවා හරිද බට් ඒක අපි කියන්නේ කනඩ ඇහෙනකොට අපිට ඒ අවුල නැහැ විෂුවල් එකත් රයිට් අපි වෙනුවෙන් තමයි අපි එන්නේ හරිද තේරෙනවද ඔයා වෙනුවෙන් මම එන්නේ රයිට් ලයිට් එක ගිහලා හරිද ආයෙත් එනකක් නේද ලයිට් එක අපි හදාගමු ඔමින්ඩු ඒක පාරන්න එතකොට වදින්න හරි